මොන්ටිනේග්‍රෝ වල ඉඳලා ගොඩාක් රෑ වෙලා තමයි ඊයේ අපි හොටෙල් එකට ආවේ. ඒ වුණත් ඩේමියන් අද උදෙන්ම නැගිට්ට අදත් යන්න ඕන නිසා. අද උදෙන්ම අපේ දවස ගත කරන්න කලින් ඉස්සෙල්ලම අපි ආවා අපේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න. අද දවසේ අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ ටිරානවල ඇවිදින්න. ඒ හින්දා ඊයේ අපි ගොඩාක් රෑ වෙලා ආවත් අද උදෙන්ම නැගිට්ටා මේ ගමන යන්න ඕන නිසා. අපි නිතරම ගන්න ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් එකට අමතරව මෙහි ඇල්බේනියාවලටම ආවේනික වුණ පොඩි පොඩි කෑම වර්ගත් තිබුණා. අපි නිතර ගන්න කෑම වලට අමතරව මේ වගේ විශේෂ වුණු වෙනස් රටකට ආවහම ඒ රටට ආවේනික වුණු එක එක ජාතියේ කෑම කන්නත් අපි අමතක කරේ නෑ. අපි බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන ඊට පස්සේ ලෑස්ති වෙලා අපි ටිරාන ඇවිදින්න තමයි දැන් මේ හදන්නේ. ඊයේ දවස වගේ නෙමෙයි අද දවස නම් හොඳටම අවුව පායලයි තියෙන්නේ. ඒක නිසා ඊයට වඩා සෙනගක් අද පාරේ හැම තැනම අපිට බලා ගන්න පුළුවන්. හොඳට අවුව පායපු දවසක් විතරක්ම නිසා නෙවෙයි අද වීකෙන්ඩ් එකත් හින්දා ගොඩාක් මිනිස්සු ඇවිත් ඉන්නවා පාරට බැහැලා ඇවිදින්න. මගේ වචන හරිනම් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ නමස්කා කියන මොස්ක් එක ළඟට. මේක ඇල්බේනියාවල විතරක් නෙවෙයි සමස්ත බෝල්කන් කලාපේම විශාලතම මුස්ලිම් දේවස්ථානවලින් එකක් විදිහට සැලකෙනවා. වසර ගණනාවක් පුරාම ඉදිකිරීම් කටයුතු සිදු කරලා නිමවෙච්ච මේ දැවැන්ත ගොඩනැගිල්ල 2024 අවුරුද්දේ තමයි නිල වශයෙන්ම විවෘත කරලා තියෙන්නේ. මේකේ ගෘහ නිර්මාණ ශිල්පය පැරණි ඔටෝමන් සම්ප්‍රදාය ආශ්‍රය කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉහළට නැගිලා තියෙන මේ මිනාර 4 සහ විශාල මධ්‍යම ගෝලාකාර වහලය මෙම දේවස්ථානයේ විශේෂ ලක්ෂණ අතරට අයත් වෙනවා. මේ දේවස්ථානය ඇතුළේදී අපිට දකින්න පුළුවන් ගොඩාක් සංකීර්ණ විදිහට නිර්මාණය කරලා තියෙන අලංකාර රටා. අරාබි අක්ෂර වලින් ලියවුණු ආගමික සටහන් වගේම විශාල විවෘත ප්‍රධාන යාඥා ශාලාවත් මේ ඇතුළට ආවහම අපිට දැක බලා ගන්න පුළුවන්. මේ දේවස්ථානය වන්දනාකරුවන් දහස් ගණනකට එකවර යාඥා කිරීමේ පහසුකම් සපයලා තියෙනවා. මේක ආගමික ස්ථානයක් විතරක්ම නෙවෙයි සංස්කෘතික මධ්‍යස්ථානයක් විදිහටත් ඒගොල්ලෝ ක්‍රියා කරනවා. මේ ඉහළ ගෝලාකාර වහලය දිහා බලනකොට ඒකේ නිර්මාණයට යොදා තියෙන සියුම් කලාත්මක විස්තර හොඳින් දැක ගන්න පුළුවන්. පුස්තකාල ප්‍රදර්ශන අවකාශ වගේම විවිධ ප්‍රජා කටයුතු සඳහාත් වෙන් කළ ස්ථාන මේකට ඇතුළත් වෙලා තියෙනවා. අද වෙනකොට මේ නමස්ක මොස්ක් එක කියලා කියන්නේ ටිරාන නගරයේ නවතම සංකේතාත්මක ස්ථානවලින් එකක්. ඉතින් අපි මේ මොස්ක් එකත් බලලා ඊට පස්සේ අපි මේ දැන් යන්න හදන්නේ තවත් ලස්සන දෙයක් බලන්න. ටිරාන නගරයේ වඩාත්ම සුවිශේෂී ස්ථානවලින් එකක් වෙන මෙන්න මේ පිරමීඩ් ඔෆ් ටිරානා කියන එක. අද මේක නවීන සංස්කෘතික හා තාක්ෂණික මධ්‍යස්ථානයක් විදිහට හැඳින්නුවට මේක ඉතිහාසය ඇල්බේනියා ජනතාවගේ දේශපාලනය හා සමාජ වෙනස්කම් එක්ක ගැඹුරින් බැඳිලා තියෙනවා. මේ ගොඩනැගිල්ල මුලින්ම 1988 වසරේ තමයි ඉදි කරලා තියෙන්නේ. මේක ඉදි කරලා තියෙන්නේ ඇල්බේනියාවල දිගු කාලයක් පාලනය කළ කොමියුනිස්ට් නායක එන්වර් හොක්සා වෙනුවෙන් කෞතුකාගාරයක් විදිහටයි. පසු කාලයේ මේ කමියුනිස්ට් පාලනය අවසන් වුණාම මේක විවිධ කාර්යයන් සඳහා භාවිතා කරලා තියෙනවා. පිරමීඩ් එකේ උඩ ඉඳලා බලද්දී අපිට ටිරාන නගරයේ අංශක 360ක දර්ශනයක් දැක ගන්න පුළුවන්. ඒක නිසාම තමයි මෙතන සංචාරකයන් අතර ගොඩාක් ජනප්‍රිය ස්ථානයක් බවට පත් වෙලා තියෙන්නේ. ටිරාන නගරයේ ඇවිදිනකොට හරි ලස්සන කලාත්මක නිර්මාණ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ ලස්සන නිර්මාණයක් තමයි මෙන්න මේ ලාන රිවර් එක ළඟ තියෙන වර්ණවත් මිනිස් රූප. අපි මෙහෙම වටපිට බල බල හැමතැනම ටිරානවල ඇවිද ඇවිද යන්න තමයි අද දවසේ තීරණය කරලා තියෙන්නේ. ඉතින් ටිරාන නගරයේ මෙහෙම ඇවිදිනකොට අපිට හම්බ වුණ ලස්සන ළමා උද්‍යානයක්. මෙතන ඉතින් ළමයින්ට නොමිලේ සෙල්ලම් කරන්න පුළුවන්. ඒ නිසාම පවුලේ ගොඩක් කට්ටිය තමන්ගේ ළමයින් එක්ක මෙතනට ගොඩක් ඇවිත් හිටියා. අද දවස නිවාඩු දවසක් හින්දම නිසාද කොහෙද ගොඩාක් සෙනග ඇවිත් හිටියා මේ පාක් එකට. ඩේමියන්ට ඉතින් මේ ගොඩාක් දේවල්වල කොච්චර ඇවිද්දත් එයාට ඉතින් ඒව ගැන තේරුමක් නැහැනේ. ඒ වුණාට මේ වගේ අත්දැකීමක් ලැබෙනකොට නම් ඩේමියන් හරිම කැමතියි.
ඩේමියන්වත් තියාගෙන එතන ටිකක් වෙලා අපි යාට සෙල්ලම් කරන්න ඉඩ දීලා ආයිමත් අපි ඇවිදින්න තමයි හදන්නේ. ටිරානා කියන්නේ පරණ ඉතිහාසය වගේම ගොඩක් පවුල් හිතකාමී නවීන නගරයක්. නගරයේ ගොඩක් තැන්වල ලස්සන උද්‍යාන ඒ වගේම විවෘත අවකාශයන් ගොඩක් හදලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ළමයින්ට සෙල්ලම් කරන්න තැන් ගොඩක් හදලා තියෙන හින්දා පවුලක් විදියට සංචාරය කරන අයටත් මේ නගරය ගොඩක් හොඳයි. අද ගොඩක් වෙලා ඩේමියන් පයින් ගිය හින්දා දැන් එයා පයින් යන්න බෑ කියලා අපිට වඩාගෙන යන්න කියලා තමයි හැම වෙලේම කියන්නේ. ඒක නිසා අපිට ඉතින් මේ ගමන පයින් යනකොට ටිකක් අමාරුයි අද දවසේ නම්. මොකද ඉතින් ඩේමියන්ව වඩාගෙන හැමතැනම ඇවිදිනවා කියන එකත් ලේසි නෑනේ. ඊළඟට අපි මේ ඇවිදගෙන යන්නේ ටිරානා කාසල් එකට. මේ කාසල් එක පිහිටලා තියෙන්නේ ටිරානා නගරයේ මැද. නගරයේ පැරණිම ඉතිහාසයට සම්බන්ධ වෙන වැදගත් ස්ථානයක් තමයි මේ ටිරානා කාසල් එක. මේක ජස්ටීනියන් ෆෝට්‍රස් කියන නමිනුත් හඳුන්වනවා. මේක ඉතිහාසය මධ්‍යකාලීන යුගයටත් වඩා පරණයි. අද අපි දකින ගල් බිත්ති වගේම බලකොටු කොටස් වසර 100 ගණනාවක ඉතිහාසයකට සාක්ෂි දරනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. කලින් නගරය ආරක්ෂා කිරීමට භාවිතා කරලා තියෙන මේ ස්ථානය අද සංස්කෘතිය කලාව සංචාරක කර්මාන්තයට විතරක්ම වෙන්නුණු ස්ථානයක් විදිහට පත් කරලා තියෙනවා. මේ කාසල් එක ඇතුලේ ඇවිදිනකොට කුඩා සාප්පුවල හස්තකර්මාන්ත නිර්මාණ, කලා ප්‍රදර්ශන, ඒ වගේම සම්ප්‍රදායික ආහාර පිරිනමන ස්ථානත් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒක නිසාම මේක සාමාන්‍ය බලකොටුවක් විතරක් නෙමෙයි. ටිරානා නගරයේ පැරණිම උරුම සහ නවීන ජීවන රටාව එකට සම්බන්ධ කරන ස්ථානයක් විදිහට තමයි මට නම් හිතෙන්නේ. මෙතන තියෙන නවීන කැෆේ, අවන්හල් ඒ වගේම කලාත්මක නිර්මාණ නිසා ගොඩක් කට්ටිය මෙතනට එනවා. ඒක නිසාම ටිරානා වලට එන ගොඩාක් සංචාරකයෝ අනිවාර්යෙන්ම මෙතන කාසල් එකට ඇවිල්ලා යන්න අමතක කරන්නේ නැහැ. අපි දැන් මේ ඊළඟට ඇවිල්ලා ඉන්නේ ටිරානා නගරයේ හදවත කියලා හඳුන්වන ස්කැන්ඩර්බෙග් ස්ක්වෙයාර් එකේ. ඇල්බේනියා රටේ ජාතික වීරයා වෙන කස්ට්‍රියෝටි ස්කැන්ඩර්බෙග්ගේ නමින් නම් කරපු චතුරස්‍රය තමයි මේක. නගරේ ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන ගොඩක්ම මේ චතුරස්‍රය වටා පිහිටලා තියෙනවා. පැරණි පල්ලි, ඔරලෝසු කණුව, ජාතික කෞතුකාගාරය වගේම තවත් වැදගත් ගොඩනැගිලි ගොඩක් අපිට මෙතනින් දැක බලා ගන්න පුළුවන්. දුරින් බලද්දි මිනිස් මූණක් වගේ පේන මේ ගොඩනැගිල්ල ඇල්බේනියා රටේ ජාතික වීරයා විදිහට ඉන්න ස්කැන්ඩර්බර්ග්ගේ රූපය ආශ්‍රයෙන් නිර්මාණය කරලා තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ওই විදිහට අපි ටිරානාවලත් ඇවිදලා දැන් මේ ආපහු හදන්නේ ගෙදර යන්න. දැන් අපි සතියක් විතරම ලොකු නිවාඩුවක් රටවල් 3කම ඇවිද්දා. සතියක් ගියත් ඒ ගියපු කාලේ නම් දැනුනේවත් නැහැ. ඒ තරම්ම ලස්සනයි ඒ ගෙවුණු දවස් ටික. ඉතින් ආයෙත් මේ වගේ ගොඩාක් ලස්සන ගමනක් යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.